E9 වීසා වලින් කොරියාවට යන්න ඇග්‍රීමන්ට් ආවා මේ විදිහට ඔක්තෝබර් මාසයේ අවසානයේ ඉඳන් නොවැම්බර් මාසයේ පළවෙනි සතිය ඇතුළත දීවරංශයට සහ නිෂ්පාදනාංශයට. ඉතින් මෙන්න මේ ආපු ප්‍රතිශතය ගත්තට පස්සේ කලින් ප්‍රතිශතයකට වඩා ගොඩක් අඩු ප්‍රතිශතයක් තමයි කොරියාවට යන්න ඇග්‍රීමන්ට් එකක් ආවේ. ඉතින් මේකට ලොකු හේතුවක් තියෙනවා. ගොඩක් අය මම දැකලා තියෙන සෝෂල් මීඩියා වල එක එක සිද්ධීන් ගැන කියලා දෙනවා. හැබැයි මම මගේ මේ විදිහට මගේ TikTok ප්‍රොෆයිල් එකෙන් සහ මගේ YouTube එක හරහා හරිම දේ දෙන්න තමයි හැමතිස්සෙම බලන්නේ. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මෙන්න මේ දේ සම්බන්ධව කතා කරනවා. ඔයාලා දන්නවා මෙන්න මේ විදිහට E9 වීසා හරහා කොරියාවට යන මෙන්න මේ වැඩපිළිවෙලේදී ඔයාලා දන්නවා දැන් E7 වීසා, E7-3, E7-4, ඒ වගේම F2R වීසා ඔය වගේ කොරියාවට යන්න පුළුවන් ක්‍රම, ස්ටුඩන්ට් වීසා වගේ කොරියාවට යන්න පුළුවන් ක්‍රම වීසා වර්ග ගොඩක් දැන් තියෙනවා. අද සමාජය වෙන විට මේ 2025 වෙන විට ඉතින් ඔයාලා හිතන්න මේ E9 වීසා කියලා කියන්නේ එක වීසා කැටගරි එකක් විතරයි. ඉතින් මෙන්න මේ වීසා කැටගරි එක ගත්තට පස්සේ මේ වීසා කැටගරි එකේ ළමයි විතරක්ම යවන්නේ නැහැ කොරියාවට. අනිත් වීසා කැටගරි වලිනුත් යවනවා. ඉතින් මෙතනදි වෙන්නේ අර යන ප්‍රමාණය E9 වීසා වලින් අඩු වෙනවා. ඉතින් ඒක තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. මේ වීසා කාණ්ඩ ගොඩක් ආපු නිසා තමයි මේ ආකාරයට කොරියාවට යන්න E9 වීසා වලින් අවස්ථාව අඩු වෙලා තියෙන්නේ. ඒ වගේම කොරියාව ආර්ථික තත්ත්වය කොයි වෙලාවෙත් කියනවා අඩු වෙලා කියලා. නමුත් කම්පැනි වලින් අපේ ලංකාවට තියෙන ඉල්ලුමත් අඩු වෙලා තියෙනවා මේ අවස්ථාවවලදී. ඒ කියන්නේ කොරියාවෙන් සමහරු ඇග්‍රීමන්ට් අරගෙන ඉවර වෙලා ඒ ආයතනේ වැඩ කරන්න බෑ කියලා මාරු වෙලා යන අවස්ථා තියෙනවා. ඒ වගේම ඉක්මනින් යම් අනතුරු වලට ලක් වීම මේ ශ්‍රී ලංකාවේ අය. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙනවා මෙන්න මේ විදිහට කොරියාවේ E9 වීසා යටතේ යන ශ්‍රමිකයන්ගේ. ඉතින් E8 වීසා වලත් දැන් පරක්කුවක් තියෙනවා මම දැකලා තියෙනවා. E8 වීසා වලට අපි කලිනුත් වීඩියෝස් අරන් ආවා. නමුත් දැන් මට අරන් එන විදියක් නැහැ. මොකද E8 වීසා සම්බන්ධව අප්ඩේට්ස් ඇවිල්ලා නැති නිසා. ඉතින් E9 වීසා වලට මෙන්න මේ ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා. අනිවාර්යෙන් මම කියන්නේ ඔයාලගේ බලාපොරොත්තු අතර ගන්න එපා. ඔයාලට දෙන්න ඕන දැනුවත් කිරීමක් තමයි අනිත් එක. රීමෙඩිකල් දාපු අයටත් මේ පාර ගොඩක් අඩුවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙඩිකල් ඔයාලා දන්නම පළවෙනි මෙඩිකල් එක කරලා ඔයාලා අවුරුද්දක් වෙබ් එකේ ඉන්න පුළුවන් E9 වීසාවට. ඊට පස්සේ ඊළඟ අවුරුද්ද යනනම් ආපහු රීමෙඩිකල් එකක් යන්න ඕනේ. ඉතින් රීමෙඩිකල් අයටත් මේ පාර ඇවිල්ලා නැහැ. සමහර අයට මෙඩියක් ඇවිල්ලි වෙලා සමහර අය ආපහු මේ මෙඩිය අයින් වෙලා ගිහින් තිබුණා. ඉතින් මගේ දන්න යාළුවෙක්ටත් ඒ විදිහට මෙඩියක් ඇවිල්ලා එදාම නැති වෙලා ගිහිලා තිබුණා. ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා මේක ලොපරයියක් වගේ කියන එක. ඉතින් ඒ සම්බන්ධව දැනුවත් වීම කරන්න තමයි අද මම මේ විදිහට ගෙනාවේ. ඉතින් මම දන්නවා ඔයාලගේ හිත කැඩෙන ආරංචියක් තමයි අද ගෙනාවේ. නමුත් මම මේක ඇත්ත සිද්ධි ඔයාලට කියන්න ඕන. ඔයාලා මේ විදිහට මේ E9 වීසා වලින් කොරියාවට යන එකම බලාපොරොත්තුෙන් වගේ ඉන්න එපා. මොකද මෙතනදි වෙන්නේ ඔයාලා අවශ්‍ය මේ ඔයාලා පන්සලකට යන්න, පල්ලියකට යන්න, ඔයාලගේ ආගම අදහන්න, ඔයා පින්කම් කරන්න. එතනදී ඔයාට යම් බලපෑමකින් මේ දේවල් වලින් යන්නත් හැකියාව ලැබෙවි. ගොඩක්ම කරන්න ඕනේ මේ දේ. ඉතින් දැන් පුද පූජා පවත්වන්න, මේ වගේ දේවල් තමයි ඇත්තටම මෙතනදී දැන් බලපාන්නේ. ඉතින් කොච්චර ලකුණු ගත්තත් අතේ ශක්තිය, කොන්දේ ශක්තිය, ඒ වගේම ඔයාලගේ ස්කිල් එක, ඒ වගේම ඔයාලා කරපු චගිසෝකිය මේ හැමදේම මෙතනදී ටික යටපත් වෙලා වගේ තමයි තියෙන්නේ. චගිසෝකිය ඉස්සර චගිසෝකිය බලලි වෙලා ගත්ත ගොඩක් කට්ටිය. එහෙම තියෙන බර බලලා, අතේ ශක්තිය බලලා, කොන්ද ශක්තිය බලලා ගත්තා. නමුත් දැන් ඒක හාත්පසින්ම වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ බලාපොරොත්තු අතහැර ගන්න එපා. අවුරුදු දෙකේම වෙබ් එකේ ඉන්න අනිවාර්යයෙන්ම ඔයාලා රීමෙඩිකල් නොයා ඉන්න එපා. අනිවාර්යයෙන්ම රීමෙඩිකල් එකට යන්න. වෙබ් එකේ ඉන්න පුළුවන් කාල සීමාව අනිවාර්යෙන් ඉන්න. ඒ අතරතුර ඔයාලා ජොබ් එකක් කරන්න අනිවාර්යෙන් නොකර ඉන්න එපා. එහෙම වුණොත් ඔයාලගේ මේ මහන්සිය අපරාධයක් වෙනවා. පළවෙනි අවුරුද්දේ ඉඳලා දෙවෙනි අවුරුද්දේ රීමෙඩිකල් යන්න නැති වුණාම. ඉතින් ඔන්න ඔය විස්තර ටික තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවේ. මෙන්න මේ විදිහට ඔයාලා දන්න 2018 අවුරුද්දේ මම දැක්ක එක්කෙනෙක් 2018 අවුරුද්දේ මේ ඒ කියන්නේ ඔක්තෝබර් මාසයේ එක්සෑම් එක කරලා දැන් වෙබ් එකට වැටුණා නම් ඊළඟ මාසෙම කොරියාවට යන්න අවස්ථාව ලැබුණු අය ඉන්නවා. ඉක්මනින් කොරියාවට E9 වීසා යටතේ ගත්තා. මම කිව්වා වගේ අර වීසා කාණ්ඩ ගොඩක් ඇවිල්ලා තියෙන නිසා තමයි මෙන්න මේ ප්‍රශ්නේ පැනලා ගිහලා තියෙන්නේ E9 වීසා වලට. හරි එහෙනම් තවත් අප්ඩේට්ස් අරගෙන එන්නම්. දැනට තියෙන මෙච්චර අප්ඩේට්ස් E9 වීසා සම්බන්ධව. E8 වීසා වලටත් අප්ඩේට් එකක් ආපු ගමන් ඔයාලට දැනුවත් කිරීමක් කරන්න. අනිවාර්යයෙන්ම
ඔයාලා TikTok profile එක follow කරලා තියාගන්න. ඒ වගේම YouTube channel එක තියෙනවා අපේ KD Master Academy කියලා. ඒකට ගිහිල්ලා ඔයාලට පුළුවන් වීසා සම්බන්ධව ගොඩක් කියන්නේ කොරියාවට යන්න පුළුවන් වීසා සම්බන්ධව ගොඩක් විස්තර දාලා තියෙනවා. ඒවත් අනිවාර්යෙන් බලන්න YouTube channel එකට ගිහිල්ලා YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉක්මනින්ම මේ වගේ වැදගත් වීඩියෝස් දිනපතා බලා ගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔයාලට සුබ දවසක්.